හොඳයි දරුවනේ. එදා මං කියලා දුන්න ඔයාලට ඇලපිල්ල. හරිද? දෙක වසරට අවශ්‍යයිනේ මේවා දැන් හරියට අපි ලස්සනට ගානට කරගන්න ඕනනේ. ඔන්න ඇලපිල්ල හඳුන්වලා දුන්නා. නියෝජනය වන ස්වරයක් කියලා දුන්නා. ආ ශබ්දයනේ. ආස්වරය තමයි නිකුත් වෙන්නේ. නියෝජනය වෙන්නේ. මුලට මැදට අගට කොහොම දැම්මත් අකුරකට ඇලපිල්ල දැම්මොත් ආ ශබ්දය තමයි නිකුත් වෙන්නේ. දැන් මං හිතනවා ඔයගොල්ලෝ එදා ඒක කරන්නේ නැති කියලා. හොඳයි. ඔයගොල්ලෝ ලිව්වද වචන? ඔයගොල්ලෝ හිතලා තව ලිව්වද? මොනවද අම්මි කිව්වේ? හොඳයි කිව්වද? හොඳයි. එහෙමනම් මොකද දරුවනේ දෙක වසරේදී අපි හුඟක් උනන්දු වෙන්න ඕන. අපි දෙක වසරේදී හුඟක් උනන්දු වෙන්න ඕන. ඇයි වැඩ ටිකක් තියෙනවනේ නේද? පින්තූරයක් අඳින්න ඕන. ඒ පින්තූරේ බලලා ලියන්න ඕන නේ. අපි ඒ නිසා මේ ටික ලහියේ කරගත්තම අපිට ප්‍රශ්නයක් නැහැ. ඔන්න බලන්න මම කිව්වා ඔන්න ඇලපිල්ල ඔන්න නියෝජනය වන ස්වරය. ස්වරය ආ මෙන්න ඇලපිල්ල. හරිනේ? මම එදා කිව්වා නේද ඇලපිල්ල මුලට මැදට අගට යෙදෙනවා කියලා. හරිද? ඔව් අපි එදා මුලට යෙදෙන ටිකකුත් කරා වගේ මතකයි. මතකද? හරි. එහෙනම් ඔන්න හොඳ පුතාලා වගේ මතක තියාගන්න ඇලපිල්ල ඔන්න 3 ආකාරයකට යෙදෙනවා. හරිනේ? ඔන්න මුලට යෙදෙන ආකාරය. මුලට. මෙච්චරද යෙදෙන්නේ? තව ඕන තරම් යෙදෙනවා. ටීචර් ලියන්න බෝඩ් එකේ ඉඩ නැහනේ. නේද? කොච්චර ලිව්වත් ඔයාලා තමයි ලියන්න ඕනේ. ඔයාලා ගෙදර පොතේ ලියන්න. ලියලා ප්ලැනර් බෝඩ් එකේ යනවන්න. එතකොට ඊට පස්සේ පිල්ලම කරනකොට ඒ ටික ගලවලා දාන ෆයිල් එකක. වීසි කරන්න එපා. ෆයිල් එක දාලා ඒ ටික එකතු කරගන්න. අපි අනාගතයට බලමු. නේද? කොහොමද කවුද මේවා කොහොමද හරියට කරේ කියලා. හොඳට කර කෙනාට හොඳ පාරක් පේනවා. හොඳට අවධානයෙන් අහුම්කම් දීලා කරන කෙනාට යන පාර පැහැදිලි. මේ මුලනේ මුල හරියට පැහැදිලි කරගන්න ඕන. ඔන්න බලන්න. මෙන්න මෙතන මුලට යොදලා තියෙනවා. ඔන්න මාතර මුලට නේද ඇලපිල්ල යෙදෙන්නේ. මුලට නේද ඇලපිල්ල තියෙන්නේ. මේ බලන්න. මෙන්න මුලට ඇලපිල්ල යෙදෙන්නේ. හරිනේ? ඊළඟට සාගර ඔන්න මුලට යෙදෙනවා. කාරය ඊළඟට දානය ඔය මුලට මේ මෙච්චර දේ වෙන්නේ නෑ. ඕන තරම්. පාසල නේද? පාසල මෙන්න මේ බලන්න. කාරය පාසල මාලය දානය ඕන තරම් කියලා මේවර තව ඕන තරමක් තියෙනවා. හිතලා හොඳට අවබෝධ කරගත්තනම් හොඳට අවධානයෙන් නේද? පුංචි ළමයිට අම්මෝ පුංචි ළමයිට සින්දුද හොඳට මතකයි. ඒ මතකය මෙතෙන්ට යොදවන්න. මට හොඳට පුරුදු විනේ නේද? පන්ති ගියාම මේ අපි අහපු නැති සින්දුත් දරුවෝ කියනවා. ඇයි ඒකට ගෙවල් වලදී ෆෝන් වලින් පුරුමේ අහුම්කම් දීලා හොඳට මතකයේ තියෙනවා. දැන් හැබැයි ෆෝන් වලින් මේ වැඩසටහන් බලන්න. දැන් අපි ටිකක් ලොකුයි නේද? අපිට දැන් ගොඩක් වැඩ තියෙනවා. ඔයාලට බාලේ චූටි වදින නංගලට ෆෝන් එක දෙන්න පෙර පාසල් යන අයට. ඕගොල්ලෝ මේ වැඩසටහන් බලන්න. ඔන්න දැන් මුලට යෙදුවා. හරිනේ? දැන් ඔන්න මැදට. අකුරේ මැදට මෙන්න වචනේ මෙන්න මැද අකුරට අපි යොදනවා. මෙන්න පනාව. හරිද? දයාව. සමාව. පගාව. හරිද? ඔන්න අපි දැන් කලර් කරමු. කොතනද පුතේ තියෙන්නේ ඇලපිල්ල? හරි. නායන්න ළඟ ඔන්න. ඊළඟට දුවා කියන කොතනද තියෙන්නේ? යයන්. ඔන්න. හරි නේද? ඔන්න ඊළඟට මායන්න ළඟ තියෙන. ඔන්න ගයන්න ළඟ තියෙන. ශබ්ද කරමු. පනාව, දයාව, සමාව, පගාව. තව ඕන තරම් තියෙනවා. ජරාව, කලාව ඕන තරම් වචන තියෙනවා. ඔන්න ඊළඟට අගට.
මෙන්න කියමු බලන්න. හොඳයි. එක බබෙක් කියවන්න. වරකා. වරකා. වරකා කාලා තියෙන දහය රසයි නේද? ඇයි වරකා? වරකා. ඊළඟට අමරා. කමලා. හරකා. හරක් දැකලා තියෙනවද? හැමතැනම ඉන්නවනේ. හරකා. ඔන්න ඇලපිල්ල අකුරේ අගට යෙදුවා. හරිද? ඔන්න ඇලපිල්ල තියෙන අකුර දැන්. හරිද? අමාරුයිද නෑනේ? ඔන්න ඊළඟට ඇලපිල්ල යෙදුණු තැන. අනිවාර්යෙන් මෙහෙම ක්‍රියාකාරකමක් දෙනවමයි. ඇලපිල්ල අවසානයේදී ඔයාලා හැකියාව බලන්න, ඔයාලා නිපුණතාවය බලන්න මෙහෙම කොටසක් දෙනවා. මේ කොටස හරියට කරගන්නවා කියන්නේ එතනින් ඔයාලා ඊටාම හොඳයි. හරිද? ඊළඟට ඇලපිල්ල අකුරු 3ටම යෙදෙන තැන් තියෙනවා. හොඳ කියන්න බලන්න. ඔන්න මම පොඩ්ඩක් කියන්නම්. එයා ඉන්නම වතුරේ. කියන්න පුළුවන්ද? අන්න හරි. very good. ඔන්න. තාරාවා. ඇලපිල්ල අකුරු 3ටම යෙදුනානේ. මෙන්න තාරාවා. හරිද? හරි. දැන් පුළුවන්ද? ඔන්න මම දැන් අසලීමක් දුන්නොත් කරන්න පුළුවන්ද? පුළුවන්ද? පාලම යට තාරාවා. ලියන්න පුළුවන්ද? පුළුවන්. හොඳයි, very good. අන්න එහෙම අපිට බැරි වුණත් අපි වැරදි හරි කරන්න ඕනේ. නැත්තම් බෑ. නේද? සමහරක් අය මෙන්න මෙහෙමත් ඇලපිල්ල දාන වෙලාවල් තියෙනවා. හොඳේ. මෙන්න මෙහෙම නේද? මෙහෙම එහෙම එපා. එතකොට ඒවා ලෙඩ අකුරු වගේ නේද? ඒවා ලෙඩ හැදිච්ච අකුරු වගේ. එහෙම නෙමෙයි අපි හොඳ අකුරු ලියන්න ඕනේ. මම අර ඉස්සර වෙලත් කිව්වේ හොඳ පිරුණු අකුරු ලියන්න ඕන. ඇලපිල්ල නම් ලස්සනට දාන්න ඕන, වැඩිය පුම්බන්න යන්න එපා. ඔන්න. හුඟා පිම්බුවම අපිට 2 වසරේදී වචන 3 රූල් එක හදන්න බැරි වෙනවා. ඒතර ඉඩ මදි වෙනවා. ඒතර කියන්නේ අනේ ටීචර් ලියන්නේ ඉඩ මදිනේ. ඉඩ මදි වෙන්න විදියක් නැහැ. අපි අකුරු අතර පරතරය හොඳට තියාගන්නවා. නේද? අකුරු එකතු කරලා වචනයක් හැදෙනවා. ඒ වචනය අනිත් වචනය ලියන්න අපි ඉඩ පොඩි ප්‍රමාණයක්, පැන්සලේ ප්‍රමාණයක් ඉඩ අරිනවා නේද? ඉඩ අරලා ඊළඟ වචනය ලියනවා. හරියට අපි රූල හදා ගන්න ඕන. වචනය ලියන්න. ඔන්න මුල් දවස්වලමදී වචන 2 රූල ලියන්න. ඊට පස්සේ වචන 3 අනිවාර්යෙන් ලියවනවා. මේ දන්න නිසයි කියන්නේ. නැතුව අපි මේ මහා විශාල අකුරු ලිව්වොත් අපිට ලියන්න බැරිව යනවා. ඒ නිසා අකුර හරියට පාලනය කරගන්න ඕන. හොඳට ලියන්න ඕන. ලියලා පුරුදු වෙන්න. ගෙදරදී මේ දවස් ටිකේ මේ වීඩියෝස් ටික බලලා පුරුදු වෙන්න. පුරුදු වෙලා ඉස්කෝලේ ගියාම හරිම පහසුයි. මෙන්න බලන්න මැදට තියෙන ඒවා. රබාන, පනාව, වරාය. ඔන්න අගට තියෙනවා. මෙන්න තාරාව මං කිව්වේ අකුරු 2කට තාරකා, හානවා. ඔන්න අවසානට වරකා, හරකා, වලහා, පඹයා නේද? මේ උලම දැකලා තියෙනවා. මෙන්න උලම. බලලා, ළමයා, නාමල. අපිට දැන් පුළුවන්ද මෙන්න මෙහෙම
මගේ පන්තියේ දරුවෙක් නම් ඇලපිල්ල කරන දවස්වල කරා. හරිද? එයා හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. එයා එක පිටුවක තාරාවයි ඇඳලා තාරාවා කියලා ලියලා ලස්සනට පාට කරලා හොඳ රාමුවක් දාලා හරි ලස්සනට තිබුණා. ඊළඟට අකුරු දෙකකට දාලා හාවෙක් හැදලා කහ පාටින් පාට කරලා හාවා ඇඳලා තිබුණා. ඌ කැරට් අලියකුත් කනවා ඇඳලා. හරිම ලස්සනයි. හරිම ප්‍රියමනාපයි. අන්න එහෙම වැඩ කරන්න ඕන. නේද? ළමයෙක් ඇඳලා ළමයා කියලා ලියන්න. හරිනේ පුළුවන් නේ. කාර්යයක් අඳින්න පුළුවන් නේ. දන්න විදිහට නැත්නම් පින්තූරයක් අලවන්න. මේ වගේ පින්තූරයක් අලවන්න. අලවලා කාර්ය කියලා ලියන්න. අකුරෙන් ලස්සනට ලියන්න ඕන. කයන්න ලස්සනට රූල මත මේ ලියන්න දැනගන්න ඕනේ. මෙන්න මේ. ඔන්න ඔය කාකුරුවන් ලස්සනට ලියන්න. මම අර එදත් කිව්වනේ හොඳට පිරුණු